නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විඤ්ඤා උප්පතං සෙට්ඨා අවිඤ්ඤා නිපතං වරා සංඝෝ පවජමානං බුද්ධෝ පවදතං වරෝති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ පැවතුන විශේෂ දිනචර්යාවක්. ඒ දිනචර්යාවේ දවස කොටස් 5කට බෙදෙනවා. උදේ වරුව, සවස් වරුව, රාත්‍රී පෙරයම, මැදියම, අලුයම කියලා. උදේ වරුවේදී සංඝ පිරිස එකතු වෙන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවැදී බුදු වැසින් දසදහසක් ලෝක ධාතුව බලමින් දවල් කාලයේ කළ යුතු ධර්ම සේවය සටහන් කර ගන්නවා, තීරණය කර ගන්නවා. ඊළඟට පිරිසුඟා වඩිනවා. සංඝ පිරිසත් එක්ක සමහර විට එකලාවත් වඩිනවා. සංඝ පිරිස එක්ක වඩිනකොට ප්‍රාතිහාර්ය සහිතව වඩිනවා. එකලා වඩින විට අප්‍රසිද්ධ විලාසයෙන් වඩිනවා. දවල් දාන කටයුතු නිමවා භුක්තානුමෝදනාව දේශනා කරනවා. සමහර විට අඩුවෙන් කරතොත් බණවර 60ක් තරම් දිග දේශනාවක්. වැඩියෙන් කරතොත් බණවර 80ක් තරම් දිග දේශනාවක්. ඊළඟට ආපසු නැවත සංඝ පිරිස ආරාමයට වඩින තුරු විවේක සෝයෙන් සම්වාස සෝයෙන් වැඩ ඉඳලා සංඝයාට අප්‍රමාද පදයෙන් අනුශාසනා කොට කමඨහන් වඩන්න පිටත් කර යවනවා. මේ තමයි උදේ වරුවේ කරන පුරේ බක්ක කීච්ච. සරුවඥන් වහන්සේ දවාලේ ඒ සංඝ පිරිස පිටත් වුණාට පස්සේ සමාපatti සෝයෙන් ගන්ධ කුටියේ වැඩ ඉඳලා උදේවාරුවේ දම් පින්කම් කළ බොහෝ දහස් ගණන් ජනතාව විහාරයට බණහඬ පැමිණෙන තුරු වැඩ ඉඳලා ඊළඟට ජනතාවට ධර්ම දේශනාවට වඩිනවා. ධර්මශාලාවට අඩුවෙන් ධර්ම දේශනාවක් කරතොත් බණවර 100ක තරම් දේශනාවක්. ටිකක් වැඩි කරොත් බණවර 120ක් තරම් ලොකු දේශනාවක්. ඒ දේශනේ නිමි වෙන්නේ සාමාන්‍යයෙන් හවස ඔරලෝසු පැයෙන් නම් 5ට 4:00ට විතර. ඊළඟට උපස්ථායකයන් වහන්සේලා උණු පැන් සිසිල් පැන් සූදානම් කරාම ගත සනසන්නට පැන් පහසු වෙනවා. ඊළඟට නැවත සංඝ පිරිස එක්කාසු වෙන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමයදී බුදු වැසින් දසදහසක් ලෝක ධාතුව වෙත බලා රාත්‍රී කාලයේ කළ යුතු වැඩ කටයුතු ධර්ම සේවයේ සටහන් කර ගන්නවා. මේ තමයි පච්චාබත්ත කිච්ච කියන්නේ සවස් වරුවේ කටයුතු. ඊළඟට සංඝ පිරිස තැන් තැන් වලින් වැඩම කරනවා ධර්ම ශ්‍රවණයට, භාවනා කමඨාන් පිරිසුදු කර ගැනීමට මේ ආදී දේ සඳහා. තමන්හා මේ සංඝ පිරිසට සුගතෝ වාදයේ කියන අනුශාසනය කරලා භික්ෂුන් වහන්සේලා අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා. ශික්ෂාපද පනවන කටයුතු යෙදුනොත් ඒ සඳහා යෙදෙනවා. ජාතක දේශනා පවත්වන්න කරුණක් යෙදුනොත් ඒ සඳහා දේශනා කරනවා. එසේ නමුත් රාත්‍රී 10 පමණ වන තුරු ඔරලෝසු පැයෙන් ඒ රාත්‍රී පෙරයම් කාලයේ භික්ෂු සංඝයා වහන්සේ වෙනුවෙන් කාලය ගත කරනවා. ඒ තමයි පුරිම යාම කිච්ච. ඊළඟට රාත්‍රියේ මැදියම් කාලයේ දෙවියෝ, බ්‍රහ්මයෝ, නාගයෝ, සුපර්ණයෝ ධර්ම ශ්‍රවණයට එනවා. දසදහසක් වලින් පවා එනවා. එනකොට බොහෝ සෙයින් දහම් ගැටළු හදාගෙන එනවා. ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඉතින් රාත්‍රී ඔරලෝසු පයෙන් රාත්‍රී 2 පමණ වෙන තුරුම ඒ දෙවියන් වෙනුවෙන්, බ්‍රහ්මයන් වෙනුවෙන්, නාග සුපර්ණාදීන් වෙනුවෙන් වෙන් කරගෙන ඒ අය වෙනුවෙන් කාලය ගත කරනවා. ඒ අයට ධර්මානුශාසනා කරනවා. ඊළඟට රාත්‍රී ඔරලෝසු පයෙන් 2 සිට පැයකොත් විනාඩි 20ක කෙටි කාලයක් පමණක් සක්මන් භාවනාවේ සමවස්සෝ විඳිනවා. මොකද දවසේ වැඩි වාරයක්ම වාඩි වීමේ ඉරියව්වෙන් ගත කළ නිසා සක්මනේ යෙදෙනවා. ඊළඟට ඔරලෝසු පයෙන් රාත්‍රී 3:20 සිට 4:40 දක්වා පැයකොත් විනාඩි 20 කාලය තුල
සිංහ සෙයියාමින් දකුණු ඇලයෙන් සතෝ සම්පජානකාරීව සතපී වදාරනවා. මේ තමයි සතපෙන වේලාව. නැතත් 4:40ට අවදි වෙලා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමයදී බුදු යසින් ලෝක ධාතුව බලනවා. මේ තමයි පස්චිම යාම කිච්ච. මේ විදිහට දිනචර්යාවක් පැවැත්වූ සරුවඥන් වහන්සේටක තත්පරයක්වත් හිස් වෙලා ගත කරන්න වෙන්නේ නැහැ. සෑම තත්පරයක් ගානේ අන්නාට සේවය කරනවා නම් එසේමයි නොයසේනම් සමාපatti සෝයෙන් වැඩ ඉන්නවා. මේ තරම් නොසිස් ජීවිතයක් ගත කළ වෙන සාතුරුවරයෙක් ලෝක ධාතුවේ නැහැ. මේ විදිහට නොසිස්සු ජීවිතයක් ගත කරන සරුවඥන් වහන්සේට එක දවසක් රාත්‍රියේ මැදීම ආවා දෙව් පිරිසක් ප්‍රශ්න අහන්න. ධර්ම සාකච්ඡා කරන්න බණ අහන්න. එන පිරිසේ එක්කෙනෙක් දහම් ගැටලුවක් ගොතාගෙන ආවා. තවත් කෙනෙක්ගේ දහම් ගැටලුවට පිළිතුරුකුත් හදාගෙන ආවා. ඉතින් අවසරගෙන මුළුමහත් ජේතවනාරාමේ හාත්පස ආලෝකමත් කොට පැමිණ වැඳ නමස්කාරයෙන් අවසරගෙන ඒ ප්‍රශ්න ගාථාව ඉදිරිපත් කළා. කිංසු උප්පතතං සෙත්තං කිංසු නිපතතං වරං කිංසු පවජමානානං කිංසු පවදතං වරෝ කියලායි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉහළ බලා වැඩෙන දෙයින් කුමක්ද ශ්‍රේෂ්ඨ? පහත වැඩෙන දෙයින් උතුම් වන්නේ කුමක්ද? අවිදින්නවුන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ? කතා කරන්නවුන් අතරින් කවුද ශ්‍රේෂ්ඨ කියලායි ප්‍රශ්න හතර. එතකොට ඒ ප්‍රශ්න අතරට පිළිතුරක් සපයාගෙන ආපු තව දේවතාවෙක් අවසර අරගෙන ඔහුගේ අදහස මෙහිම ගාථාවකින් කියා හිටියා. බීජං උප්පතතං සෙත්තං ගුට්ටි නිපතතං වරා ගාවෝ පවජමානානං පුත්තෝ පවදතං වරෝ කියලා. වැඩෙන දේ අතුරෙන් සස්්‍ය ධාන්‍ය බීජය ශ්‍රේෂ්ඨයි. පහත වැටෙන දේ අතුරෙන් ධාන්‍ය නිෂ්පාදනයේට පිහිටවන ජල වර්ෂාව ශ්‍රේෂ්ඨයි. අමිදින සත්වයන් අතුරින් පස්ගෝරස ලබා දෙන ගව සම්ප්‍රත්‍ය ශ්‍රේෂ්ඨයි. කතා කරන්නේ උන් අතුරින් ඖරස පුත්‍ර රත්නයේ ශ්‍රේෂ්ඨයි කියලා මේ පිළිතුරු දුන්නා. මේක ලෞකික වශයෙන් සංසන්දනය වෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන බුද්ධ වචනයට අනුව සීලෝම සත්වෝ ජීවත් වෙන්නේ ආහාරයක් පිළිට කරගෙනයි. ආහාර જાති කොම හතරක් තියෙනවා. කබලින්කාර ආහාරේ, පස්ස ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරේ කියලා. එයින් එකක් තමයි මේ කෑම බීම ආහාර පාන ද්‍රව්‍ය. ඒක කබලින්කාර ආහාරයයි. පස්ස ආහාරය කියන්නේ ඇස කන නැය දිවකය හිත කියන මේ සදරට ලැබෙන අරමුණු ස්පර්ශ කිරීමේ පස්ස ඡායසක ධර්මය. ඒකෙන් ඇති වෙන්නේ වේදනාව. වේදනාවගෙන එන බැවින් ඒකට ආහාර කියනවා. මනෝ සංචේතන ආහාරය කියන්නේ කුසල අකුසල චේතනා විෂනාමය. කුසල අකුසල චේතනා මතු මතු භවයන්ෙහිදී විපාක ගෙන දෙනවා. විපාක නාම රූප උපදෝන නිසා ඒකට කියනවා ආහාර කියලා. පටිසන්ධිගෙන දෙන බැවින් පටිසන්ධි උපදවන අර්ථයෙන් ආහාර කියනවා. විඥානාහාරය කියන්නේ උපනුපන් තැන ඒ පහළ වෙන විඥාණයෙන් නාමයයි රූපයයි දෙක පහළ කරනවා. එනිසා නාම රූප උපදවන නිසා විඥානියත් ආහාරයක් හැටියට හඳුන්වනවා. එයින් පස්සේ පනෝ සංචේතන විඥාන කියන ආහාර තුන අරූපී ධර්ම නාම ධර්ම. කබලින්කාර ආහාරය තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කාලයේ ජම්බුද්දීපේ ප්‍රධාන ආහාරය වූයේ ධාන්‍ය ආහාරයයි. ඒ ධාන්‍ය ආහාරය සඳහා ධාන්‍ය වර්ග 7ක් ඒ කාලයේ මිනිසයන් භාවිතා කරලා තියෙනවා. සාලි, වීහි, යවෝ, කංගු, කුද්රෝසෝ, වරකෝ, ගෝතුමෝ කියලා මේ ධාන්‍ය 7 හඳුන්වනවා. එයින් මුල් තැන ගන්නේ සාලි කියන මේ ධාන්‍ය වර්ගයයි. සාලි කියන්නේ ඇල්හාල. ඇල්හාල බොහොම ප්‍රණීත, බොහොම ඕජා සම්පන්න හාලක් බැවින් ඒක රාජ භෝජනය ඇටියකට ගැනෙනවා. මුලින්ම මේ ලෝකේ කල්ප විනාශය වෙලා නැවත කල්පේ හටගත්තාම ඇති වෙන්නේ මේ ඇල් කියන ධාන්‍ය වර්ගයයි. ඒකට කියනවා ඒ නිවුඩු නැති, පොතු නැති, ඊටාමත් ප්‍රණීත හරියට ගිදෙල් මණ්ඩයක් වාගේ බොහොම ප්‍රණීත ඇට තමයි හාල් වල පවතින්නේ. එතකොට ඒකට කියන සාලී කියලා. එතකොට මේ සාලී වැනි ආහාර පාන ද්‍රව්‍ය නිෂ්පාදනය වීම තමයි මහ ජනතාවට අවශ්‍ය වෙන ප්‍රධාන පිහිට. ආහාරයේ තමයි මිනිස්යන්ගේ ජීවිතේ පවත්වා ගැනීම තතිසෙන් උපකාර වෙන හේතුව.
එතකොට මේ දිය පුත්‍රයා කිව්වේ ඉහළ බලා වැඩෙන දේ අතුරින් මේ ශස්ත්‍ය ධාන්‍ය බීජය ප්‍රධානයි ශ්‍රේෂ්ඨයි කියලා. ඒව නැතිනම් මනුෂ්‍ය ජීවත් වන්නේ නැහැ. ඊළඟට ඒවා රෝපණය වෙන්නේ වැවෙන්නේ අස්වැනු නෙලන්න උපකාර වෙන්නේ වර්ෂාපතනියයි. වර්ෂාව නැතුව ජලය නැතුව ඒ මොනම දෙයක්වත් රෝපණය වන්නේ නැහැ. එනිසා සස්‍ය නිෂ්පාදනයේ සඳහා අතිශයින් උපකාර වෙනවා මේ කියන වර්ෂාපතන. ඒක නිසා ඒක ප්‍රධාන මේ දෙයක්. ඊළඟට ඇවිදින සත්‍යයන් අතරින් සලකා බැලුවාම තබන පියවරක් ගානේ මිනිසයන් උපකාරී වෙන සතා තමයි ගව සම්පත්තිය කියන්නේ. ගව සම්පත්තියෙන් ලැබෙන උපකාර අනන්තයි අපරිමාණයි. පුරාණ කාලයේ මිනිස්සු හිතාගෙන තියෙනවා මේ ගවයා කියන්නේ දෙමෝපියෝ කියලා. දෙමෝපියන්ගෙන් ලැබෙන උපකාරයේ තරම් උපකාර මේ ගවයාගෙන් ලැබෙනවා. ගවයාගෙන් කිරි ටික ලැබෙනවා, පස් ගෝරස ලැබෙනවා, ඖෂධීය ආහාර පාන. එවැගේම ගවයාගේ ඇවිදීමෙන් පොළව සරුසාර වෙනවා. ගවයාගේ අපද්‍රව්‍ය වලින් පොළව බොහොම සාරවත් වෙනවා. එවැගේම ගවයා ලවා මේ කරත් අද්දවනවා, කුමුරු සීසාවනවා. එවැගේම තවත් තවලම් යාම කරවනවා. එවැගේම මේ විදිහට උපකාර වශයෙන් සැලකුවාම ගවයාගෙන් ලැබෙන උපකාර අසීමිත බැවින් ගවයා ඇවිදින සතුන් අතුරින් ඉතාම ශ්‍රේෂ්ඨයි කියලා ඒ දිය පුත්‍රයා ප්‍රකාශ කළා. ඊළඟට කතා කරන්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨ වූයේ දමෝපියන් සතු ඖරස පුත්‍ර රත්නයයි. දරුවක හදන වඩනේ දෙමෝපියෝ දෙන්නට දරුවා අම්මේ තාත්තේ කියලා මිහිරි හඬින් කතා කරන වෙලාවෙදී පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. ඉතින් ඒ දරුවා දැනීගෙනගෙන බොහොම දක්ෂ දේශකයෙක් වුණා නම් කතිකයෙක් වුණා නම් තවත් ඊටත් වඩා සැනසෙනවා. මේ ලෝකේ කතා කරනවා කියන එක සම්මා වාචා මිච්ඡා වාචා කියලා දෙආකාරයක කතාවක් කියනවා. මේ සම්මා වාචා කියන යහපත් ධර්ම දේශනා ධර්ම කාරණා ආදී ඉදිරිපත් කරමින් යම් කිසි දරුවෙකු දේශනා කරනකොට දෙමෝපියන්ද මොනතරම් සැනසෙල්ලක්ද. සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ කතාවක සම්මා වාචාවක් වුණා නම් ඒකට පරිග්‍රහණාර්ථය කියලා කියනවා. පරිග්‍රහණ කියන්නේ දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් ජනතාව ඒ වචනයට එකතු වෙනවා. පින්නතුන් දන්නවා අපේ සරුවඥන් වහන්සේගේ සම්මා වාචාව නිසා කොච්චර පරිග්‍රහණාර්ථය සිද්ධ වුණාද? කොයිතරම් ජනකාවක් උන්වහන්සේ වටේට එකතු වුණාද? දෙවියෝද, බ්‍රහ්මයෝද, නාගයෝද, සුපර්ණයෝද, ගරුණයෝද, ගාන්ධර්වයෝද, මිනිස්යෝද, ගිහියෝද, පැවිද්දෝද මොන තරම් පිරිසක් උන්වහන්සේ වටා එකතු වුණාද? ඒ එකතු වෙන්නේ හේතුව ඒ සම්මා වාචාවේ තියෙන අන් අය එකතු කර ගැනීමේ පරිග්‍රහණ අර්ථයේ තියෙන ශක්ති විශේෂයයි. ඉතින් මේ විදිහට සලකා ගැනීමේදී අර ඒ දී පුත්‍රයාගේ බලාපොරොත්තු වූයේ මේ ලෞකික වශයෙන් මේ ශ්‍රේෂ්ඨ වස්තු හතරක් පහදා දීමයි. නමුත් සරුවඥන් වහන්සේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේ පිණිසම දේශනා කරන අග්‍ර ශාස්ත්‍රූන් වහන්සේ නමක්. එනිසාම සරුවඥන් වහන්සේ මෙන්න මේ පිළිතුරු දේශනාවේ දෙව් පිරිස අමතා දේශනා කළා. විද්‍යා උප්පතතං සෙට්ඨා ඉහළ බලා වැඩෙන දේ අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ විද්‍යාවේවත් සම්‍යක් ප්‍රඥාවයි. අවිද්‍යා නිප්පතතං වරා පහත වැටෙන දේ අතුරින් පිරිහීමට හේතු වෙන දේ අතුරින් ප්‍රධාන වන්නේ අවිද්‍යාවයි මෝහයයි. එවැගේම සංඝෝ පවජමානං අවිදින සත්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සංඝ රත්නයයි. එවැගේ බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. මෙහිදී විද්‍යාව නමින් හැඳුන්වූ ප්‍රඥාවේ කොටස් පහක් තියෙනවා. කම්මස්සකතා සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා කොටස් පහකට බෙදෙනවා. මේ සම්මා දිට්ඨි තමයි ප්‍රඥාව. කම්මස්සකතා සම්මා දිට්ඨි කියන්නේ අබුද්ධෝත්පාද කාලවලත් නැනවත් අය කල්පනා කරනවා කරන දේ විපාක ලැබෙනවා කියලා. හොඳ වචන, හොඳ ක්‍රියා, හොඳ සිතිවිලි ඇති කර ගැනීමෙන් හොඳ විපාක ලැබෙනවා කියලා හිතෙනවා, දන්නවා. ඒ නිසාම මේ ශිෂ්ට සම්පන්න ලෝවැසි ජනතාව පස්පවෙන් වැළකෙනවා, පංචශීලයේ රකින්නවා. එවැගේම අටසිල් රකින්නවා. එවැගේම දස අකුසලෙන් වැළකීලා දස කුසල ධර්මයන් පුරනවා. එවැගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ වඩනවා.
දානේ ප්‍රිය වචන අර්ථචර්යා සමානත්වතා කියන සතර සංග්‍රහ වස්තු වඩනවා. ඔය වාගේ යහපත් දේ කරන්නේ කර්මයන්ගේ ඵලයේ විපාකයෙන් ලැබෙනවා කියලා නුවණින් තේරුම් ගත නැනවත් අයයි. අබුද්ධෝත්පාද කාලවලත් ඔය කම්මස්සකතා සම්මාදිට්ඨිය පවතිනවා. බුද්ධෝත්පාද කාලයට වඩා ඒක පැහැදිලිව ආબોධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මයන්ගේ විපාක ඵල විපාක හරියටම නිවැරදිව පහදා දේශනා කරලා තියෙන්නේ. එනිසා මේ අකුසලෙන් මේ විපාක ලැබෙනවා, මේ කුසලෙන් මේ කුසල විපාක ලැබෙනවා කියලා හොඳට තේරුම් ගැනීම කම්මස්සකතා සම්මාදිට්ඨියයි. ඊළඟට ඥාන සම්මාදිට්ඨිය කියේ සමත භාවනාවෙන් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන උපදවා ගැනීමේ නුවණයි. විපස්සනා සම්මාදිට්ඨිය කියේ සීලම සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් මනවින් වෙන් කරගෙන ත්‍රිලක්ෂණයේ නංවා ලබන විදර්ශනා ඥාන පරම්පරාවයි. ඒ විපස්සනා සම්මාදිට්ඨිය. මග්ග සම්මාදිට්ඨිය නම් ලෝකෝත්තර සතර මාර්ගඥානයයි. ඵල සම්මාදිට්ඨිය ලෝකෝත්තර ඵල ඥාන සතරයි. මේ කියන සම්මාදිට්ඨිය වැඩෙන දෙය අතුරින් උතුම් වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති නැනවත් අය කවදාකවත් අකුසලයක් කරන්නේ නැතුව කුසලයන්ම සැස් කරන්න පුරුදු වෙනවා. ඒක නිසා ඒ තැනැත්තෝ මනුලොවේ ඉඳලා දෙව්ලොවට යනවා, මනුලොවේ ඉඳලා බඹලොවට යනවා, මනුලොවේ ඉඳලා අරූප ලෝකයටත් යනවා, මනුලොවේ ඉඳලා රජ වෙනවා, සිටු වෙනවා, සේනාපති වෙනවා, ශක්තිත රජ වෙනවා, මනුලොවේ ඉඳලා දෙව්ලොව දෙව් රජ වෙනවා, සදිවි ලෝකයේම දිව්‍ය රාජ්‍යයන් වෙනවා. එවැගේ මනුලොවේ ඉඳලා බ්‍රහ්ම රාජ්‍යයන් බවටපත් වෙනවා. ඔය විදිහට ලෝකේ උසස් තත්ත්වයන්ටපත් වෙනවා. මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය මුල් කොටගෙන කුසල රැස්පත් කර ගැනීමෙන්. ඒ වගේම එයින් නවතින්නේ නැහැ. කම්මස්සකතා සම්මාදිට්ඨියම පිළිහිටගෙන විපස්සනා ඥාන වඩනවා. ධ්‍යාන වඩා විපස්සනා ඥාන වඩලා මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නවා. පහත් වෙනවා, පසේ බුදු වෙනවා, ලෝතුරා බුදු වෙනවා, ත්‍රිවිද්‍යා ඥාන ලැබෙනවා, සත්අභිඥා ඥාන ලැබෙනවා, චතුපරිසම්පදා ඥාන ලැබෙනවා, 16 මහා ඥාන ලැබෙනවා. මේ ආදී සීල උසස් තත්ත්වයන් දෙපත් වෙන්නේ මේ ප්‍රඥා මුල් කොටගෙනයි. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ ලෞකික වශයෙන් උසස් වීමට, ලෝකෝත්තර වශයෙන් උසස්ම තැනට යාමට හේතු වෙන බැවින් මේ දියුණුව බලා යන දේ අතුරින් සම්මාදිට්ඨිය නම් විද්‍යාව ශ්‍රේෂ්ඨයි කියා පහදා වදාලා. ඊළඟට අවිද්‍යා නිපතතං වඩා කිව්වේ සීලෝම විපත්තියට හේතු වෙන්නේ අවිද්‍යාවයි. පස්පව් කරන්නේ අවිද්‍යාවෙන්, දස කුසල් කරන්නේ අවිද්‍යාවෙන්, පංචානන්තරී කර්මත් සිදු කරන්නේ අවිද්‍යාවෙන්, නරකාදියට යන්නේ අවිද්‍යාවෙන්, പ്രേත ලෝකයට යන්නේ අවිද්‍යාවෙන්, ත්‍රිසම් භවයට යන්නේ අවිද්‍යාවෙන්, අසුර භවනට යන්නේ අවිද්‍යාවෙන්, අසුර ලෝකේ අසුරාපායට යන්නේ අවිද්‍යාවෙන්, ලෝකාන්තරික නරකයට වැටෙන්නේ අවිද්‍යාවෙන්, මනුෂ්‍යයන් වශයෙන් අඳගොළු බෙහෙදි උම්මත්තක මන්ද බුද්ධික වන්නේ අවිද්‍යාවෙන්, මේ ආදී සග්දව රජ තත්ත්වයේ ඉඳලා අපායට වැටෙන්නේ අවිද්‍යාවෙන්, සක්විති රජ වේලා කලකදී අපාගාමීත් වෙන්නේ අවිද්‍යාවෙන්, බඹලෝ බ්‍රහ්ම රාජයන් වෙලා ඉඳලා නැවත කාලයකදී අපාගාමී වෙන්නේ අවිද්‍යාවෙන්. මේ විදිහට සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී අපමණ දුක්ඛ ධර්මයන්ට පාත්‍ර වෙන එකම හේතුව අවිද්‍යාව බැවින් පිරිහීමේ හේතුව අතුරින් අවිද්‍යාව ප්‍රධානයි කියා සාධාරණ කොට වදාලා. ඊළඟට සංඝ රත්නයේ ඇවිදින්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සංඝ රත්නයේ වෙනත් අය වාගේ නොයෙක් අකුසල විතරක හිඳමින් ඇවිදිනවා නෙමෙයි. සංඝ රත්නයේ සීලස්කන්ධයක් දරාගෙන, සමාධිස්කන්ධයක් දරාගෙන, ප්‍රඥාස්කන්ධයක් දරාගෙන සබන පීවරක් ගානේම තමන් වහන්සේලා පුරුදු කරන භාවනා කමඨානකින් තමයි ගමන් කරන්නේ. යම් කිසි gedare මිඳුලකට වඩිනවා නම් ඒ gedare මිඳුලට දහසක් බැඳි පසොම්බියක් දෙමිඳුලේ තබා වඩන්නාක් මෙම්ම දුටු වන්න සිටු වන්න දොහොත් නගා වැඳ වොන්ට ලෝවී ලෝතුරා සම්පත් සිදුවේ නැහැටේට ප්‍රසාදනීය අන්දමින් උන්වහන්සේ වඩින්නේ. ඒ හැම දිනාට සිත සාන්තිය සලසමනේ. හරියට ගයක් ගානේ මිඳුලක් ගානේ අහසේ දිස් වෙන පුන්සඳ මණ්ඩලක් වාගේ චන්ද්‍රෝපම ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය, නාලක ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය, එවැගේම කතවිනීත ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය, තුවටක ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය, සල්ලේක ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය, චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්ය වංශ ප්‍රතිපදා පුරන්නේ සංඝ රත්නය.
එනිසා ලෝක ධාතුෙහි අවිදින්නුන් අතුරින් දුටු වන්නේ සිත සාන්තේ සලසන උතුම් සාන්තුවරයන් වැනි බැවින් සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි කියලා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. ඊළඟට කතා කරන්නවුන් අතුරින් අග්‍රගණ්‍ය වන්නේ සරුවක්ඥන් වහන්සේමයි. සරුවක්ඥන් වහන්සේගේ කතාවත කවදාකවත්ම නිෂ්ඵල වන්නේ නැහැ. ඒ සරුවක්ඥන් වහන්සේගේ වචනය ඒකාන්තයෙන්ම ලෞකික ලෝකෝත්තර හිතසුව පිණිසම පවත්නා වචනයක්මයි නිකුත් කරන්නේ. දිනක් අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න යෙදුණා. අබේ රාජකුමාරයා කියන්නේ බිම්බිසාර මහ රජුගේ පුත්‍ර රත්නයේ ප්‍රදේශ රජ කෙනෙක්. මේ අබේ රාජකුමාරයා කලින් පිළිගෙන සිටියේ නිගණ්ඨනාථ පුත්‍රයයි. නිගණ්ඨනාථ පුත්‍රයාගේ ප්‍රධාන දායකයෙක් හැටියටයි අබේ රාජකුමාරයා හිටියේ. දිනක් මේ නිගණ්ඨනාථ පුත්‍රයා අබේ රාජකුමාරයාට උබතෝ කෝටික ප්‍රශ්නයක් මේ ඉගැන්නුවා බුදුරජාණන් වහන්සේගෙන් අහලා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න කියලා. මොකක්ද මේ උබතෝ කෝටික ප්‍රශ්නයේ? තථාගතයන් වහන්සේ පරසබස් කියනවාද කියලා ඒ ප්‍රශ්නයයි. පරසබස් නොකියනවා කිව්වනම් ඉතින් මහා කරුණාවෙන් ඇති වැඩේ මොකක්ද කියලා අහන්න. පරසබස් නොකියනවා කිව්වනම් එහෙනම් දෙව්දත් දෙනන්ට ආපායිකයා නේරේකයා කල්පස්ථායිකයා අතේකිච්චය කියලා කෙලතොල්ල කියලා දොස් කිව්වයි කියලා අහන්න කිව්වා. ඉතින් අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා වේළුවනාරාමයට. එහිදී ප්‍රශ්න අහන්න නැතුව තමන්ගේ ගෙදර දානෙට ආරාධනා කළා. පසුදින සරුවක්ඥන් වහන්සේ පසුදින දානෙට වැඩියා. ඉතින් අබේ රාජකුමාරයා ප්‍රණීතව දානය පිළිගන්නලා වන්දනා අවසන් වුණාට පස්සේ කුඩා දරුවෙකුත් වඩාගෙන ඇවිල්ලා නිත්‍යස්නික වාඩි වෙලා ප්‍රශ්නය ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මට අවශ්‍යයි ප්‍රශ්නයක් අහන්න. භාග්‍යතුන් වහන්සේ පරසබස් කියනවාද කියලා යැහැවි. එතකොට සරුවක්ඥන් වහන්සේ පහදා දේශනා කොට වදාලා අබේ රාජකුමාරී තථාගතයන් වහන්සේගේ ඒ සම්බන්ධ ස්ථිර නිගමනයක් නැහැ කිව්වා. ඒ කියනකොට මේ අබේ රාජකුමාරී අසුරුසනක් ගහලා කිව්වා නිගණ්ඨය පෙරදුනා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන නැහැ මොකද එහෙම කිව්වේ. මේ නිගණ්ඨනාථ පුත්‍රතුමා මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න උපදෙස් දුන්න. භාග්‍යතුන් වහන්සේ දෙකටම අහුවෙන්නේ නැතුවනි උත්තර ලැබුණේ මට. ඒකයි මම මේ කිව්වේ නිගණ්ඨනාථ පුත්‍රයා පෙරදුනා කියලා. ඊළඟට සරුවක්ඥන් වහන්සේ දේශනා කළ අබේ රාජකුමාරයාට අබේ රාජකුමාරය තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙමයි දේශනා කරන්නේ. යම් තථාගතෝ වාචං ඥානාති අසත්‍යං අසන්තං අභූතං අස්මේ අනත්ත සංහිතං සාච පරේසං අප්පිය අමනාපා නතං තථාගතෝ වාචං භාසති. යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නවා අසුද්ධ නොවිච්චි. ඒ වගේම සත්‍ය වාසියෙන් නැති දෙයක් දන්නවා. ඒක අහන්නත් අනිත්‍යයට අප්‍රිය අමනාපයි. කවදාකවත් එවැනි වචන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම යංචේ තථාගතෝ වාචං ඥානාති භූතං තච්ඡං අනත්ත සංහිතං සාච පරේසං අප්‍යාමනාපා නතං තථාගතෝ වාචං භාසති. තථාගතයන් වහන්සේ දන්නවා යම් දෙයක් බොහෝම සත්‍යයි. බොහෝම නිවැරදි ඒකාන්ත විද්‍යමාන දෙයක්. නමුත් ඒක අහන්නන්ද කිසිම අර්ථයක් ගෙන දෙන්නේ අනර්ථයේ පිණිස පවතිනවා. අහන්නන්ද අප්‍රියයි අමනාපයි. කවදාකවත් වෙන වචන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. යංච තථාගතෝ වාචං ඥානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං අප්‍යාමනාපා තත් කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචා වේයා කරණාය. තථාගතයන් වහන්සේ වචනයක් දන්නවා ඒකාන්තයෙන් සත්‍යයි. ඒකාන්තයෙන් විද්‍යමානයි. සිදු වූ දෙයක්. සිදු වෙන දෙයක්. ඒක කීමින් අහීමින් අනිත්‍යයට වැඩක්ම යහපතක්ම සැලසෙනවා. හැබැයි අහන එක්කෙනාට බොහෝම අප්‍රියයි යමනාපයි. එවැනි අවස්ථාවල තථාගතයන් වහන්සේ සුදුසු කල්යල් බලා සුදුසු වචන ප්‍රකාශ කරනවා. අර පරසබස් කීමේ තත්ත්වයක් ඒකමයි. ඊළඟට දේශනා කරනවා යංච මේ අබේ රාජකුමාර තථාගතෝ වාචං ඥානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං සාච පරේසං පියා මනාපා නතං තථාගතෝ වාචං භාසති. යම් කිසි දෙයක් තියෙනවා ඒක අසත්‍ය දෙයක්. සිදු නොවෙච්ච දෙයක්, සිදු නොවන දෙයක්. ඒ වගේම අහන්නත් නිෂ්ඵලයි, අනර්ථදායකයි. නමුත් අහනවා නම් නැත්නම් හරිම ප්‍රියයි මනාපයි එහෙම දේවල් අහන්න. ඒවා කවදාකවත් දේශනා කරන්නේ නැහැ.
සත්‍ය උනත් දේශනා කරන්නේ අනර්ථදායක නිසා. යංච තථාගතෝ වාචං ජානාති භූතං සත්‍යං අනත්ථ සංහිතං සාචපරේසං පියාමනාපානතං තථාගතෝ වාචං භාසති. සමාත භාග්‍යතුන් වහන්සේ දන්නවා දෙයක්, බොහෝම සත්‍ය දෙයක්, විද්‍යමාන දෙයක්, සිදුවෙච්ච දෙයක්, සිදුවෙන්න තියෙන දෙයක්. හැබැයි ඒක නැත්තඳ අනර්ථදායකයි කිව්වොත්. නමුත් අහනවා නම් ප්‍රියයි මනාපයි අහන්න. එවැනි වචන කවදාකවත් දේශනා කරන්නේ නැහැ. යංච තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසම් පියාමනාපාතත් කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචාය වේයාකරණාය. තථාගතයන් වහන්සේ දන්නවා යම් කිසි දෙයක් ඒක සත්‍යයි, විද්‍යමානයි, අහන්නන්වත් හිත වැඩ සැලසෙනවාමයි, අහන්නන්ද ප්‍රියයි මනාපයි. එවැනි වචන සුදුසු කල්යල් බලා දේශනා කරනවා. ඒක තමයි උන්වහන්සේ ප්‍රතිඥා කළ දේශනා විලාසය. අසත්‍ය දේ, අනර්ථදායක දේ, අනුන්ද අවැඩ පිණිස පවතිනවා නම් අහිතනම් කවදාකවත් දේශනා කරන්නේ නැහැ. සත්‍ය වුණත් අනර්ථදායක නම් අහන්නත් අප්‍රිය නම් කවදාකවත් වෙන වචන දේශනා කරන්නේ. සත්‍ය වූ වචනයක් වෙයි නම් අහන්නන්ද හිතසුව පිණිස පවතිනවා නම් අනුන්ද අප්‍රිය වුණත් එවැනි දේශනාවල් සුදුසු පරිත්‍යෙන් දේශනා කරනවා. දැන් සමාත භික්ෂුන් වහන්සේලා වරදක් කරලා ගෙනාම මෝග පුරුෂයා කියලා උන්වහන්සේ මේ වචන ප්‍රකාශ කරනවා. අනනුච්චවිකං අපතරූපං මෝග පුරුෂ කියලාම දේශනා කරනවා. කෝටිල ස්වාමීන් වහන්සේ තුච්ඡ කෝටිල කියලා දේශනා කරා. හිස් පුජ්‍යලයා හිස් කෝටිලයා කියලා. දෙව්දත්තෙන් ආපායිකය, නේරයිකය, කල්පස්ථාය කියලා සර වචන පාවිච්චි කළා. ඒවා පරුසබස් වුණාට තථාගතයන් වහන්සේගේ මනසේ දේශමූල අකුසලයක් නැහැ. උන්වහන්සේ සියල්ල කරන්නේ අනුන්වත් අහන්නන්වත් හිතසුව පිණිසමයි. ඔය වගේම සමහර අවස්ථාවල තථාගතයන් වහන්සේ අනුන්ද අප්‍රිය අමනාප වුණත් සත්‍ය වචන ප්‍රයෝජනවත් දේ ප්‍රකාශ කරනවා. ඒ වගේම සමහර විට අසත්‍ය වූ සිදු නොවූ දේවල් කවදාකවත් අනුන්ද ප්‍රියමනාප වුණත් දේශනා කරන්නේ නැහැ. අනර්ථදායක බැවින්. ඒ වගේම සත්‍ය වුණත් ප්‍රියමනාමේ අනර්ථ පිණිස පවතිනවා නම් අනුන් කොච්චර ප්‍රියමනාප වුණත් එහෙම දේශනා කරන්නේ නැහැ. සත්‍ය වූද, හිත වැඩ සලසන්නා වූද, අහන්න ප්‍රියමනාප වූද දේශනාවල් සුදුසු පරිද්දෙන් දේශනා කරනවා. සෝවාසෝදාස ධර්මස්කන්ධයේ වැඩිම ප්‍රමාණය තියෙන ඔය කියන 6 වෙනි අංකයටයි. සත්‍ය වූ, විද්‍යමාන වූ, අනර්ථයෙන් දෙන්නා වූ, අහන්නන්ද ප්‍රියමනාප වූ දේශනාවයි. එහෙම දේශනා කරන්නයි සරුවක්යන් වහන්සේලෝ පහළ වුණේ. එපමණක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ දෙතල බොහෝම සුපස්සිතයි, පහසුවෙන් විවරණය වෙනවා, පහසුවෙන් වැහෙනවා, තොල බර නැහැ. එවාගෙම ජීවා ධාතෝ දිගයි පළලයි තුනි. නෙළුම් පෙත්තක් මෙන් තුනි, නෙළුම් පෙත්තක් මෙන් රත් වර්ණයි. ඒක මොනතරම් පළල්ද කියනවනම් මුහුණු සංගල වහන්න පුළුවන් දිවෙන්. එවාගෙම කොච්චර දිගද කියනවනම් තුනී කළා ඒක පහන් වැටියක් වගේ කළා කන් සිදුරු නාස් සිදුරු පිරිමඳින්න පුළුවනි. එවාගෙම උන්වහන්සේක සමාත පෙන්වනවා අනිත්‍යයේ සැකදුරු වෙන්නට. එවපමණක් නෙමෙයි උන්වහන්සේගේ හනු යුගලයේ 12ක් චන්ද්‍ර රේඛාවක් වගේ බොහෝම කවාකාරයි. එක දන්ත පේලයක සම විශ්ව බැගින් සම මට්ටමට උස්මිති නොවූ කිදීපතක් වාගේ දන්ත පේලි පිහිටා තිබෙනවා සම 47 දන්තයන්. එවාගෙම ස්වරෝච්චාරණ කරන නාභි මණ්ඩලයේ එත සෙම වාතකේන කිසි පරිබෝධයක් නැති නිසා නැබේ පතන් ස්වරෝච්චාරණය දක්වා සුවිසුද්ධව ස්වාසනාලයේ මේ පිරිසුදුව පවතිනවා. එනිසාම සරුවක්ඥන් වහන්සේගේ වචනය බොහෝම ලස්සනට ප්‍රසන්නව අෂ්ටාංග සමන්නාගතව නිකුත් වෙනවා. හරියට කුරවීක කෙවිල්ලන්ගේ නින්නාද වගේම තථාගතයන් වහන්සේගේ වචනවල නින්නාදත්වයක් පවතිනවා. එවැගේම තථාගතයන් වහන්සේගේ සිතේ පැවැත්මත් බොහෝම ශීඝ්‍රගාමී. වෙනත් කෙනෙකුගේ సంతානිය තුල ජවන්සිත 7ක් ගිහිල්ලා ඊළඟ ජවන්සිත 7 පහළ වෙන්න අතරතුර සිය ගණන් දහස් ගණන් භවාංග හිත් විපාක හිත් පවතින්නේ. තථාගතයන් වහන්සේට විපාක සිත් වශයෙන් භවංග සිත් දෙකක් බැගින් තමයි අතරක පිහිටන්නේ. එනිසා සිතේ පැවැත්ම බොහෝම ශීඝ්‍රගාමීව පවතිනවා. එනිසා උන්වහන්සේගේ වචන විලාසය බොහෝම සුවිසුද්ධයි, එවාගෙම පැහැදිලි. කොපමණද කියනවා නම් එක්කෙනෙක් සාමාන්‍ය කෙනෙක් බුද්ධෝ කියන එක වචනයක් කියනකොට අනදමා හිමියන් වහන්සේ 8 වරක් බුද්ධෝ කියනවා.
අනද මාහිමියන් වහන්සේ අට එකවරක් බුද්ධෝ කියනකොට සරුවක්ඥන් වහන්සේ 16 වරක් බුද්ධෝ කියනවා. එතකොට සාමාන්‍ය කෙනෙකු එකවරක් බුද්ධෝ කියනකොට සරුවක්ඥන් වහන්සේට පුළුවනි බුද්ධෝ කියන වචනේ 128 වරක් කියන්න. ඔය තරමට පුදුමාකාර වාක් විලාසයක් සරුවක්ඥන් වහන්සේගේ පිහිටා තියෙනවා. එපමණක් නෙමෙයි තථාගතයන් වහන්සේ සුද්ධ මාගධී භාෂාවෙන් ධර්ම දේශනා කරනවා. ඒ දේශනාව යම් යම් භාෂා කතා කරන පිරිස 100ක් කොටස් ඉන්නවා නම් 100ක් දෙනෙකුගේ භාෂාවෙන් ඕනෝන්ට ඒක ආબોධ වෙනවා. තිරිසන් සතුන්වත් ඔවුන්ගේ භාෂාවෙන් ආબોධ වෙනවා. මේ තරම් පුදුමාකාර ලෝක ආબોධ කරවන පිණිසයි සරුවක්ඥන් වහන්සේ බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනේ. එවාගෙම තථාගතයන් වහන්සේ පුදු දවසේ පටන් පිරිනිවෙන තුරු යන්තා බුද්ධ වචන දේශනා කොට වදාන ලදසේක් නම් ඒ සියල්ලම අසූ වන්ද සිතූ වන්ද දිව්‍ය මානුෂාදී අපමණ සපද්දී ඒ නොනවති ඥාන විඥා විපස්සනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් අවබෝධ කරවන්න සමර්ථ වුණා. ඒ සරුවක්ඥන් වහන්සේ දේශෝ දේශනා තුලින් ජීවමාන කාලයේදීම සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් සාක්ෂාත් කරගත්තා. පරිනිර්වාණින් පසුවත් අසංඛ්‍ය ගණන් ජනතාව නිවනටපත් වුණා. ඒ සුවිසුද්ධ ධර්මයේ නිසා තවත් ඉදිරියට අවුරුදු 5000 පිරෙන අතුරුම ඒ සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ ලෝතුරා බුදුවරයන් වහන්සේලා මෙන් ලොවට අනුශාසනා කරමින් ලෝකේ ලෝතුරා සම්පත් සලසා දෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා දේශනා කරන්න උන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මේ දේශනාවෙන් පහදා වදාලා මේ දේශනයේද සවන් දුන්න දෙව් රජ පිරිස අතර සමහර කෙනෙක් මාර්ගඵල ලබන්නට නැති. කවදාකවත් සරුවක්ඥන් වහන්සේගේ ධර්ම දේශනාවක් නිෂ්ඵල වන්නේ නැහැ. ඉතින් මේ දේශනාව තුලින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපි මේ ගමන් කරන්නේ දියුණුවේ දොරටු හේවත් දියුණුවට හේතු වෙන ප්‍රධාන ධර්මයේ වෙන විද්‍යාව දියුණු කරමිනුයි අවිද්‍යාව ප්‍රහාණය කරමිනුයි අවිදින්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨ සංඝ රත්නයේ ඇසුරු කරමිනුයි එවාගෙම කතා කරන්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ වචනයට අනුවයි. එනිසා අපේ ජීවිතයේ ඒ අතින් බොහෝම වාග්යවන්තයි වාසනාවන්තයි. අපි දාන සීල භාවනා සෑම කුසලයක්ම සිදු කරමින් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නිවන් දකිනා ජාති දක්වා උපනෝපම් භවයක් පාසාපට සම්‍යක් ප්‍රඥාව නම් වූ විද්‍යාව දියුණු කරගන්න ලැබේවා. එවාගේ පිරිහීමේ දොරටු වන අවිද්‍යාව ප්‍රහාණය කරන්න යටපත් කරන්න අපට ශක්තිය ලැබේවා. අවිදින්නෝන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ආර්ය මහා සංඝ රත්නයේම අනුගමනය කරන්න අපට ලැබේවා. එවාගේම දේශනා කරන්න වුන් අතුරින් අග්‍ර වූ සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ වචන මහාන්දත් අනුගමනය කරන්නත් පිළිපදින්නත් අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේගේ දේශනේ සඳහන් වන පරිද්දෙන් දාන සීල භාවනාදී කුසලයක් සිදු කොට යම් කිසි ආශිර්වාදයක් කරනවා නම් ඒකාන්තයෙන් ඒක ඉෂ්ට සිද්ධ වෙනවා. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා කියා සහතිකයක් දේශනා කළා තියෙනවා. යම් කෙනෙක් දිවිව හෝ පැවිදිව හෝ සීලයක පිහිටා දාන සීල භාවනාදී කුසල් පස්සත්පත් කරමින් යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. හිත පිරිසුදු නිසා කියලා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. එනිසාද මේ විධාන පතන මෞපිය දෙකල හිතන්නට ඕන තමන්ගේ දයාබර දියණිය වෙන ඊරංග විධාන පතින දියණියත් එවාගේ මේ බෑනනුවන් වන අග්බෝ දරුවක් කියන දෙපළගේ අනාගත සුභ සිද්ධිය සඳහා මේ ආශිර්වාද පින්කම සිද්ධ කරන්න යෙදුනේ. ඒ දෙදෙනා බොහෝම හොඳින් පංචශීලයේ ආරක්ෂා කරනවා. එවාගේම උදේවස බුද්ධ වන්දනා කරනවා, පිරික්‍යා ගන්නවා, මෙත් වඩනවා. තමන්ගේ මව්පියන්ගේ හැවණින්න හැටියටම යහපත් ජීවත් වෙනවා. විදේශ රටක සිංගප්පූරුවේ හිටියත් ඉතින් මේ දෙන්නාගේ අනාගත සුභ සිද්ධියේ වශයෙන් දෙමව්පියෝ දෙන්නෙක් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට සිල්වත්, ගුණවත්, නනවත්, බෝසත් දරු සම්පන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඉතින් මේ මව්පිය දෙපළක් තමන්ගේ දරුවන් ගැන සැනසෙන අතර ඒ දියණියටත් බෑනනුවන්ටත් දෙපළටත් අර වගේම සිල්වත්, ගුණවත්, නනවත්, සද්ධා, සීල, සුත, ත්‍යාග, ඥාන, හිරියොත්ප්ප, බෞද්ධතා, පරාක්‍රම, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ගුණ නොනැති, කරුණා, මෛත්‍රිය ඇති, ආයු වර්ණ, සප බල ඥාන ඇති, ධම්මේ පුණ්‍ය වාසනා සම්පන්න පුත්‍රෝණක් ලබන්ට ඒ දෙදෙනාට වාසනාව රත්නත්‍රානුභවයෙන් ලැබේවා කියන ප්‍රතුමයි මේ ආශිර්වාද පින්කමේ විශේෂත්වය.
එවැගේම දීර්ඝාස පැතීමයි. ඒ සියල්ලම සිදු කරන ලබන්නේ ලෞකික සතු සම්ප්‍රත්‍යමින් සැනසෙන්න නෙමෙයි. ඒ වාගේ සිල්වත් ගුණවත් දරුවන් එක්ක දාන සීල භාවනා කුසල් පාරමී පුරා මේ කියන විද්‍යාව දියුණු කරමින් අවිද්‍යාව නැසමින් සංගරෝණ ඇසුරු කරමින් සරුවක්ඥ ධර්ම දේශනාවට අනුව දෙලව ජයගෙන සසර උතුත්තරණේ කරගෙන අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පැතුමිනේ මේ ආශිර්වාදය කරන්නේ. එනිසාද මේ වේලාවේ බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව මේ දාන වස්තු සම්පාදනය කොට බුද්ධ පූජා පැවැත්වුවා. සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිගෙන දෙපාදවා පියවිලියලා අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් තැඹිලි පෙන් පූජා කළා. ඉංගනතුරුව දානේ බෙදා හදා පිළිගැන්නුවා. එවැගේම වත් පිළිවෙත් පැවැත්වුවා. පිරිකර භාණ්ඩ ඖෂධ වර්ග නොයෙක් දේ පූජා කළා. සීලේක පිහිටා බණපදයකට සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් උදාර කුසල ස්කන්ධයක් අත්පත් කරගන්න යෙදුණා. මේ කුසල සම්භාර ධර්මය ධ්‍යාන මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම හේතු වාසනා වේවා. විශේෂයෙන් අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ ගමන් කරන බුදු සසුන නොනැසී නොපිරි අඳුරු නොවේ අතුරු දහන් නොවේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් අභිභවනේ නොවේ ගගනතලයේ සඳහිරු මණ්ඩලමින් තුන් ලෝකයට සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවැගේම සුපේසල ශික්ෂාකාමී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරස්පත් කරගන්න කුසල සම්භාරය ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛී ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්වත් විශේෂයෙන් පින්වත් විදාන පත්‍රන මෙතුමා ගණන්ගෙත් එම මැතිණියගෙත් අභාව ප්‍රාප්ත මෞපිය සතර දෙනා වහන්සේ ප්‍රදාන මේ සහභාගී වූ සීල දිනාගේම සීල ඥාත මරලෝකයේ ඥාතීන් මේ කුසලයේ අත්වේවා. මේ පින් වලින් ඒ සෑම දිනාට සුගති සම්පත් සිද්ධ වේ. සුවසේ දානාදී දසපාරමී පිරි සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එවැගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයටත් බුදු සසුනට පූජා ශ්‍රී ලංකාදීප ධරණී තලයටත් සිංහල ජාතියටත් බෞද්ධ ජනතාවටත් මහා සංඝ රෝණටත් මේ මෞපිය දූ දරු ඥාති මිත්‍ර සෑම දෙනාටම සිංගප්පූරුවේ සිටින පින්වත් ඉරංගි විදාන පතින දරුවාට අග්බෝ දරුවාට සීල ආකාරයෙන් දේව ආරක්ෂාව සලසා දෙත්වා. අධ්‍යාපනය ලැබෙන ඊතර ජීවත් වෙන පුතුණුවන්වත් මෙතර ජීවත් වෙන අනිකුත් පුතුණුවන් අතුළු සීලම ඥාතීන්වත් දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේ මිහිතවත් මඳහත් හිතවත් සීල සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර වාසීන්ටත් අවතගම් නගර ලංකාව දඹදිව්තල මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතිමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධානය කරගත් පින්වත් විදාන පතින මෞපිය දෙපළට එවැගේම විශේෂයෙන් ආශිර්වාදයේ පිරිනමන ඉරංගී විදාන පතිරණ අග්බෝ දරුවා ඇතුළු දෙපළටත් අග්බෝ දරුවාගේ දෙමව්පියන්වත් එවැගේම මෙම පවුලේ අනිකුත් දරුවන් දෙපළටත් විශේෂයෙන් අධ්‍යාපනයේදී සිටින පුත්‍රයන්ටත් එවැගේම මේ සහභාගී වන සෙසු මහතුරු මව්වරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම සේවක සේවිකාදීනටත් සාදු කියා සිත් පාදවාගා සෑම දෙනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුටු අඳුරුසේ විහෙත විද්වංසනේ වේවා.
තබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වසවිස අවියාවුදාදි විපත්ති වලකීවා. කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසේසුලින් ආජීවන්නේ සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් උත්තප්පයෙන් බෞද්ධතාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සිව්බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස සඳක් මෙන් දිනෙන් දින ජීවුණු තියුණු බාටපත් වේවා. සිතුමි නිරුවණකින් කල්ප වෘක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සිතූ පැතු සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරිතිරේ ශාස්ත්‍රීක වේ සමුද්නිමත් වේවා. විංසත් සත්වර්ෂාධික කාලයක් අතරක් නෑර දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් දෙලොව ජයගෙන නිවන් මංගයා ගැනීමට රත්නත්‍රානුභාවයෙන්ම දීර්ඝායුෂ ලැබේවා. සසර වචනාතුරු භවයක් පාසා ප්‍රතිරූපදේශ වාසේක ත්‍රි හේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණ ඥානය සම්‍යක් දෘෂ්ටිය උපදින්නට සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදී නිවන් මඟ ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේසනසේ ප්‍රමිනවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් සීල සත්‍යයන් පින් පෙත් පමුණුවමු. ඉදං ඕ ඥාතීනං හෝතු.